ඔයාලා හැමෝටම ආයුබෝවන්. අද මම ඔයාලට පෙන්වන්න යන ජාත්‍යන්තර මුදල් මාරු යෙදීම් PAD 4 එක භාවිතා කරගෙනමක් ආයුධම් කරගෙන 500 ලබා ගන්න විදිහ. දැන් PAD 4 එකට විශේෂ පරිචාරක වැඩසටහනක් තියෙනවා. නව ගිණුමක් ආයුධම් කරලා ඔබ මිතුරන්ගේ රෙෆරල් කතේ ඇතුළු කාතම 500 බන්ස් එකක් ලැබෙනවා. ඔබ ජපානයේ ජීවිතවල වැඩ කරන කෙනෙක් නම් සහ බොහොම වෙලාවට ගෙදරට මුදල් යවනවා නම් ඒක කොච්චර මුළු අධිකද ගැඹුරුද කියලා ඔබ දැනටමත් අත්විඳලා ඇති. උසස් ගෙවීම් ගාස්තුන් මන්දාගම් කාර්යාවලය සහ දිග බලා සිටම ඒවා තමයි පරණ මුදල් මාරු සේවා භාවිතා කරන අය තවමත් මුහුණ දෙන දේවල්. හැබැයි අද මම ඔයාලට ඒකට වඩා හොඳ ක්‍රමයක් පෙන්වන්නම්. මේ තමයි PAD 4ගේ ජපානයේ කැන්ටෝ මලය අංශය විසින් නිල වශයෙන් අනුමත කරපු සහ මෙහි ජීවත් වන විදෙස් කර දහස් ගණනක් විශ්වාසය දිනාගත් අන්තර්ජාතික මුදල් මාරු සේවාවක්. PAD 4 සමග ඔබට ඔබ ජංගම දුරකථනයක පමණක් භාවිතා කරලා ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිටින් මුදල් විදෙස් වලට යවන්න පුළුවන්. මේ රටේ 200කටත් වඩා සහ මුදල් ඒකක හිතලෙහි කටත් වඩා සංඛ්‍යාවක් සහාය දෙන නිසා ඔබ පවුලේ කොහේ සිටිනවද යන සැලකිල්ලට නගෙන ඔබට නිදහස ලැබෙනවා. මේ සේවාවන් ඔබට අඩු ගාස්තු වේගවත් මාරු කිරීම සහ free remittance fee coupons වගේ විශේෂ දමන්ත ලැබෙන නිසා ඔබ මුදල් යොවන සෑම අවස්ථාවකම වැඩි මුදලක් සුරකන්න පුළුවන්. දැන් ඔබට හිත 11 Lawson How Family Mart වගේ ඩවල්ට යන්න ඕනේ නැතුව ඔබ දුරකථනයෙන්ම සජීවම online එකට මුදල් මාරු කරන්න පුළුවන්. මේක සරලව ආරක්ෂිතය සහ ඔබට විදෙස් මුදල් මාරු කිරීම කාලක් නව පරිදි පහසු කරලා තියෙනවා. මේ වීඩියෝවෙන් මම ඔයාලට පියවරෙන් පියවර PAD 4 එකට ලියාපදිංචි වෙලා භාවිතා කරන හැට පෙන්වන්නම්. ජපානයෙන් විදෙස් වලට මුදල් යවන්නට හොඳම ආරක්ෂිතම සහ වඩාත්ම ඉතිරිකරන කිරීමයි. එහෙනම් ආරම්භම. පියවර 1 PAD 4 යෙදෙම බගන්න. ඔබ ස්ටෝර් එක විවෘත කරලා PAD 4 යෙදෙම බගන්න. පියවර 2 ඔබ PAD 4 ගෙනම තනන්න. බගත් පස් PAD 4 යෙදෙම විවෘත කරන්න. යෙදම ඔබගෙන් දැනුම් දීමේ අවසරයක් ඉල්ලනවා නම් ඒක ඔබටම තීරණය කරන්න පුළුවන් අවසර දෙන්න හෝ නැහැ කියන්න පුළුවන්. මෙහිදී පහළ තියෙන නිල බෙත්තම ඔබලා create an account තේරෙන්න. ඔබට ලියාපදිංචි වෙන්න පුළුවන් ඔබ දුරකථන අංකය හෝ විදියට තැපැල භාවිතා කරලා. නමුත් මෙම නිර්දේශ කරන email එක භාවිතා කරන්න. ඒක පහසුයි. දැන් මේ කොටුව ඔබ email ලිපිනේ දිලා පහළ තියෙන බෙත්තම ඔබන්න. ඊළඟ පටුව නිල agree බෙත්තම ඔබන්න. PAD 4 ඔබ email එකට තහවුරු කිරීම කතයක් යවයි. ඔබ තැපැල පෙට්ටිය විවෘත කරලා කතේ පිටපත් කරගෙන නැවත PAD 4 යෙදීමට ආවම ඒක මෙහි ඇතුළු කරන්න. ඊළඟට ඔබ PAD 4 මරුපාදය තනන්න. පළමු පොලේ ඔබ මරුපාදය දෙන්න. දෙවන පොලේ එම මරුපාදය නැවත දෙන්න. අතරමාලයේ තුන්වෙනි පොලේ ඔබ referral කතේ ඇතුළු කරලා 500 බන්ස් එක ලබා ගන්න. ඒක කරලා ඉවරයි නම් පහළ තියෙන ලියාපදිංචි බෙත්තම ඔබන්න. දැන් ඔබ PAD 4 ගෙනම සාර්ථකව නිර්මාණය වුණ. ඊළඟට ඔබ පාරිභෝගික තොරතුරු පුරවන්න ඕන. පහළ තියෙන පොලේ ඔබලා ආරම්භ කරන්න. ඊළඟ පට කිහිපයද දකුණු පැත්තේ තියෙන විකල්ප තෝරලා ඉදිරියට යන්න. මෙහිදී මේ විකල්පය තේරෙන්න. එතන ඔබ රටේ තේරෙන්න. ඔබ රටේ මහල් ලයිස්තුවේ නැත්නම් පහළ තියෙන බෙත්තම ඔබන්න. දැන් විස්තර පිරවීම. පළමු පොලේ ඔබ ජපාන දුරකථන අංකය දුන්න. ඊළඟට ඔබ රැකියාව තේරෙන්න. වැඩ කරන කෙනෙක් නම් මේක තේරෙන්න. ශිෂ්‍යයෙක් නම් අනෙක් එක තේරෙන්න. ඊළඟ පොලේ ඔබ වාර්ෂික ආදායම් පරිසය තෝරලා අවුරුද්දකට යවන්න අදහස් කරන මුදල් තේරෙන්න. අවසානයේ ඔබ මුදල් මාරු කිරීමේ අරමුණ තේරෙන්න. ඕන නම් විකල්ප කීපයකම තේරෙන්න පුළුවන්. ඉවරය නම් පහළ තියෙන නිල බෙත්තම ඔබන්න. මෙහිදී ඔබ ආරක්ෂක පාර්ශවය සකස් කරන්න. මෙහි ඔබලා ඔබට කැමති පාර්ශවයක් තේරෙන්න. ඊළඟට පහළ කොටුව පිළිතුරු ලියලා next බෙත්තම ඔබන්න. ඔබ පාර්ශවය සහ පිළිතුරු දෙකම මතක් තියාගන්න. පස්සේ ඒක ඕන වේ. ඒක කරලා ඉවරය නම් නැවතත් නිල බෙත්තම ඔබලා ඉදිරියට යන්න. දැන් ඔබ ඇතුළු කළ සියලු තොරතුරු නැවත පරීක්ෂා කරන්න. හැමදාම හරි නම් මේ පොඩි වටේ එක ටැග් කරලා නිල බෙත්තම ඔබලා ඊළඟ පියවරට යන්න. පියවර 3 ඔබ හොඳින්ම තහවුරු කිරීම කරන්න. මුදල් යවන්න නම් ඔබ හොඳින්ම තහවුරු කිරීම කාර්යාවලිය පූර්ණ කරන්න ඕන. මෙය ඔබලා ආරම්භ කරන්න. පස්සේ පහළ තියෙන බෙත්තම නැවතත් ඔබන්න. ඔබට මැසිනියම්බර් කඩ්පතක් තියෙනවා නම් කුඩ වර්ගයේ තොරගෙන ඒක ඡායාරූපය අප්ලෝඩ් කරන්න. ඔබට මැසිනියම්බර් කඩ්පතක් නැත්නම් අවසන් විකල්පයේ තොරගෙන පහළ තියෙන නිල බෙත්තම ඔබන්න. ඊළඟට නැවතන කඩ්පත් තොරලා තහවුරු කිරීම කරන්න. පසුව නැවතත් නිල බෙත්තම ඔබන්න. මේ පටුවේ පහළට ගිහින් අවසානයේ තියෙන නිල බෙත්තම ඔබන්න. check box එකට ටැග් කරලා continue බෙත්තම ඔබන්න. දැන් මගේ පියවර අනුගමනය කරන්න. පළමුව ඔබ නැවතන කඩ්පත් පෙන්තරයක් ගන්න. ඒක පැහැදිලිව සහ රැමුව තුළ නිවැරදිව පෙන්වනවා කියලා බලන්න. ඒකට පස්සේ නිල continue බෙත්තම ඔබලා ඉදිරියට යන්න. ඊළඟට ඔබ මොන පෙන්තරයක් ගන්න.
ඔබ මුහුණුරමුව තුළ හොඳට යාලාගෙන කරලා කැප්චර් බෙත්තම ඔබලා පසුව නිල බෙත්තම ඔබලා යවන්න. එතන ඉවරය. ඔබ හොඳින්ම තහවුරු කිරීම සම්පූර්ණය. සාමාන්‍යයෙන් තහවුරු කිරීම අවසන් වෙන්නේ මැනත 15ක පමණ වේලාවක් ගන්නවා. අනුමත වූ පස් ඔබ ගෙනීම සූදානම් වන අතර ඔබට පෑඩ් 4 එක සේවන සියල්ල භාවිතා කරන්න පුළුවන්. ඒකෙන් අදට පාඩම ඉවරයි. අවසානයේ දක්වා බලපු හැමෝටම බොහොම ස්තුතියි. මේ වගේ තවත් මඟ පෙන්වීම් බලන්න වීඩියෝට ලයික් එකක් දෙන්න සහ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් නැවත හම්බවීම